ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ලෝකේ විවිධාකාර ඇසුරු කිරීම් තියෙනවා. පින්වතුනි, ඒ ඇසුරු කිරීම් අතරේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරමයි ඊටාම වටිනා ඇසුර වෙන්නේ. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙලා තියෙනවා මේ සත්පුරුෂයා ඇසුරු කිරීම කොයි වගේද කියලා. හරියට හිඟන්නෙකුට මහා නිදානයක් පෙන්වා දෙනවා වගේ තමයි මේ යම්කිසි කෙනෙකුට සත්පුරුෂ ඇසුර නැත්නම් කල්යාණ මිත්‍ර ඇසුර. පින්වතුනි, හිඟන්නෙකුට නැත්නම් දිලින්දෙකුට මහා නිදානයක් ලබා දීම හේතුවෙන් ඒ කෙනාගේ ජීවිතේම සැපවත් වෙනවා. ඒ වගේමයි සත්පුරුෂ කල්යාණ මිත්‍රයා ආශ්‍රය කිරීමෙන් කෙනෙකුගේ ජීවිතය සැපවත් වෙනවමයි. පින්වතුනි, ඒ කෙනාගේ ජීවිතය යහපත් ඒ වගේම සුඛිත මුදිත ජීවිතයක් බවට පත් වෙනවමයි. පින්වතුනි, මේ සත්පුරුෂයා ආශ්‍රය කරද්දී ඒ සත්පුරුෂයා අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ තමයි මේ සත්පුරුෂයා නිතර කෙලෙහි ගුණ මෙනෙහි කරනවා. පින්වතුනි, කෙලෙහි ගුණ මෙනෙහි කරනවා විතරක් නෙවෙයි, ඒ කෙනාට කෙලෙහි ගුණ දක්වන්නටත් පසුබහින්නේ නැහැ. ඒ වගේමයි මව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ගරු කරනවා. ඒ වගේමයි ශ්‍රමණ බ්‍රාහ්මණීන් පුදනවා. නොවැසෝ විරු ධර්මය තමන්ගේ අහලු මිත්‍රාදීන්ට අහන්න සලස්සනවා. පින්වතුනි, එක තිරිසන් සතෙක් ඊතාසුළු මොහොතක් සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් සුළු වේලාවකට ඇසුරු කරලා ඒ තිරිසන් සතාගේ මුළු සසරම සැපවත් කරගත්ත කතාවක් තමයි මේ පින්වතුන්ට අද කියා දෙන්නේ. පින්වතුනි, මේ ලංකාදීපයේ රුහුණු ප්‍රදේශයේ ගැල්කරුවෙක් හිටියා. මේ ගැල්කරුවා එක දවසක් තමන්ගේ ගැල සහල් උරවලින් නැත්තම් සහල් බෑග් වලින් පුරව ගත්තා. පින්වතුනි, මේ ගැලට බඳින හරකගේ නම තමයි මහා දත්ත. දැන් මේ පින්වතුන්ට හරක් එහෙම නැත්තම් ගවයින් ඇති කරනවා නම් මේ පින්වතුන් දන්නව ඇති ගවයින්ට විවිධාකාර නම් දානවා. ඒ අතරේ මේ ගවයට ලැබිච්ච නම තමයි මහා දත්ත. පින්වතුනි, ඒ ගැල්කරුවා සහල් ගෙල දක්කගෙන යද්දී පින්වතුනි, ඒ මාවතේ තියෙනවා වතුර සහිත විශාල මඩවලක්. ඉතින් වැඩිය හිතන්නේ නැතිව මේ ගැල්කරුවා ඒ ගැලේ මඩවල හරහා දක්කනවා. පින්වතුනි, සහල් වල බර නිසාම ඒ ගැල මඩේ එරෙනවා. ඉතින් අර මහා දත්ත ගවයා ගැල ඇද්දට මොකද? ඒ ගැල ගොඩ ගන්නට බැරි වෙනවා. ඒ වෙලාවේ ගැල්කරුවා ගවයාගේ කනට කියනවා, කනට කුඳුරලා කියනවා, අද මහා දත්ත, අද ඔබ මේ ගැල ගොඩ ගත්තොත් අදින් පස්සේ ඔබ මේ ගැලෙන් නිදහස් කියනවා. පින්වතුනි, කුඩා කාලේ ඉඳලා මේ ගවයා මේ මහා දත්ත තමන්ගේ මුළු ජීවිත කාලෙම කැප කරේ මේ ගැලට බරාදින්ට. පින්වතුනි, ඉතින් තමන් අදින් පස්සේ නිදහස් වෙනවා කියන වචනේ ඇහෙද්දී මේ ගවයාගේ හිතට මහා සතුටක් දැනෙනවා. ඉතින් මේ ගවයා පුළුවන් තරම් වෙර වීරිය යොදලා ගැල අදිනවා. පින්වතුනි, ගැල ඇද්දට මොකද? 6 වතාවක් ඇද්දත් ගැල ගොඩ ගන්නට බැරි වෙනවා. පින්වතුනි, මේ ගවයා හිතේ සතුටත් දෙඩි වීරියත් සමග ආයෙත් ගැල අදින්ට උත්සාහ කරද්දී මේ ගවයාගේ ලය පැලිලා කටින් ලේ වැగిරෙමින් අත් කකුල් පන නැතුව එහෙමම ඇද වැටෙනවා. පින්වතුනි, අර ගැල්කරුවා මොකද කරන්නේ? හොඳ පුෂ්ටිමත් තරුණ ගොනෙක් ගෙනල්ලා තමන්ගේ ගැලේ ගැට ගහගෙන ඒ ගැල ඇදගෙන අර වැටිලා ඉන්න මහා දත්ත දිහා බලන්නේවත් නැතුව යන්ට යනවා. පින්වතුනි, අසත්පුරුෂ ආශ්‍රය නිසාම මේ ගවයා දුකටපත් වෙනවා.
කාත් කවුරුවත් නැතුව අර මහ පාරේ තනි වෙනවා. මහා දත්ත ගවයා මෙහෙම මාවතේ හුදකලා වුණයින් පස්සේ පින්වතුනි ඒ අසලින් යනවා කුඹල්කරුවෙක්. දැන් මේ මහා දත්ත ගවයා මේ වෙනකොට මරණයටපත් වෙලා නැහැ. තාම පණ අදිනවා. හැබැයි එක කෙඳිරිලි හඬක්වත් නගන්න හැකියාවක් ඇත්තේ නැහැ. මේ කුඹල්කරුවා හිතනවා මේ ගවයාගේ හැම ටික ගලව ගත්තොත් මට මැටි ටික අනාගන්න පහසුයි කියලා. ඉතින් අර පණ ගැහි ගැහි ඉන්න සතාගේ හැම ටික ගලව ගන්නවා. පින්වතුනි තව ටික වෙලාවක් යද්දී එතනින් යනවා වීණා හදන පුද්ගලයෙක්. මේ පුද්ගලයා හිතනවා මේ ගවයාගේ නහර වැල් ටිකක් ගලව ගත්තොත් වීණාවේ තත් හදන්ට පහසුයි කියලා. ඉතින් ඒ මනුස්සයාත් මොකද කරන්නේ? නහර වැල් ටිකක් ගලව ගන්නවා. පින්වතුනේ තව ටික වෙලාවක් යද්දී එතනින් වැද්දෙක් යනවා. තාම මේ මහා දත්ත ගවයා මරණයටපත් උනේ නැහැ. තාම පණ ගැහෙනවා. පින්වතුනි ඇස්සලින් කඳුළු කඩාගෙන වැටෙනවා. ඒ තියෙද්දී අර වැද්දත් ඇවිල්ලා මස් ටිකක් කපා ගත්තා. පින්වතුනි ඒ ළඟපාත ඉන්න බල්ලෝ ටිකක් ඇවිල්ලා අර මහා දත්ත ගවයාගේ මස් ටික ඇද ඇදා කන්ට ගත්තා. ඒ විතරක් නෙවෙයි විශාල කුහුඹු රැලක් ඇවිල්ලා මහා දත්තගේ පිට උඩ නැගලා වේදනා දෙමින් මස් කන්ට ගත්තා. පින්වතුනි මහා දත්තගේ ශරීර වේදනාව අතිශය බලවත්. ඊටත් වඩා හොඳටම හිත රිදිලා. පින්වතුනි තමන්ගේ ස්වාමියා පවා තමන් අන්ත අසරණ වෙච්ච වෙලාවේ පැත්තවත් බලන්නේ නැතුව යන්ට ගියා. දැන් මේ මහා දත්ත කිසිම දෙයක් කර කියා ගන්නට බැරුව කෙඳිරිලි හඬක්වත් නගන්නට බැරුව මහ පාරේ වැතිරිලා ඉද්දී එතනින් වඩිනවා චුල්ලපිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ ඇතුළු 500ක් භික්ෂුන් වහන්සේලා. පින්වතුනි මේ මහා දත්ත දැකලා මේ භික්ෂුන් වහන්සේලා මේ මහා දත්තට අනුකම්පා කළා. ඉතින් භික්ෂුන් වහන්සේලා පාත්‍ර වලින් පැන් ගෙනල්ලා මහා දත්තගේ කට ඇරලා පැන් ටිකක් පෙව්වා. ඒ විතරක් නෙවෙයි. චුල්ලපිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ මේ මහා දත්තගේ ඉදිරිපිට වාඩි වෙලා මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව සජ්ජායනා කළා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි. මහා දත්තව තිසරණේ සමාදන් කළා. පංච සීලේ ලබා දෙද්දී පළවෙනි සිල්පදය දීලා දෙවෙනි සිල්පදය සමාදන් කරවද්දී ඒ සුසුම් පොද මේ වාතලයට මුසු වෙනවා. පින්වතුනි ඒ මහා දත්ත මරණයටපත් වෙනවා. මේ වෙනකොට මහා දත්ත ගවයා ඒ දෙසපු ධර්මය ගැනත් ඒ වගේම චුල්ලපිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ ගැනත් හොඳට හිත පහදවාගෙනයි හිටියේ. මේ හිත පහදීම කොහොමද කියන්නේ පින්වතුනි? මේ මහා දත්ත සතර අපායෙන් උඩට ගෙනිච්චා. මනුස්ස ලෝකෙන් උඩටත් රැගෙන ආවා. මේ හිතේ පැහැදීම චාතුම් මහරජික දිව්‍ය ලෝකෙනුත් උඩට රැගෙන ආවා. නතර උනේ තව්තිසා දිව්‍ය ලෝකේ. පින්වතුනි දැන් මේ දිව්‍ය කුමාරයා දැන් අර මහා දත්ත ගවයා හරියට නිදාගෙන හිටපු කෙනෙක් ඇස්සැරියා වගේ මේ තව්තිසා දිව්‍ය ලෝකේ උපත ලබනවා. ඉතින් මේ දිව්‍ය කුමාරයා බලනවා මට මේසා විශාල දිව්‍ය සම්පත් ලැබුණේ, මේසා ලස්සන ශරීරයක් ලැබුණේ, මේසා විශාල පරිවාරයක් ලැබුණේ, පිරිසක් ලැබුණේ මොන වගේ පිනකින්ද කියලා දැක්කා. ධර්මයේ ගැනත් චුල්ලපිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ ගැනත් හිත පහදව ගත්ත පිනින්මයි මේසා විශාල මේ පුණ්‍යස්කන්ධයක් රැස්ුනේ, මේසා විශාල සැපයක් ලැබුණේ කියලා. පින්වතුනි මේ දිව්‍ය පුත්‍රයා කෙලෙහි ගුණ අමතක කරේ නැහැ.
හොඳ සත්පුරුෂයෙක්. ඒ නිසාම කෙලෙහි ගුණ දක්වන්ට එදා මධ්‍යම රාත්‍රියේ තමන්ගේ දිව්‍ය විමානයත් සමග ඒ වගේම දිව්‍ය පිරිවරත් සමග චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. පින්වතුනි, චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ අහනවා අභිරූපී දෙවගණන් පිරිවරාගෙන ඉන්න දසත පැතිරෙන ලස්සන රූප ස්වභාවයෙන් යුක්ත ඔබ කවුද කියලා. පින්වතුනි, ඒ වෙලාවේ මේ දිව්‍ය කුමාරයා කියනවා ස්වාමීනි, ඔබ වහන්සේ නිසාමයි මට මේ සියලුම සැප සම්පත් උරුම වුණේ. එදා මම මෝහයෙන් යුක්ත ජීවිතයක උපත ලැබලා කාත් කවුරුවත් නැතිව හදවත පැලිලා මහපාරේ අසරණව වැතිරිලා ඉද්දී ඒ වගේම එක එක මිනිසුන් නැවිලා මගේ සම මස් නහර පන පිටින්ම ගලවගෙන යද්දී ඔබ වහන්සේමයි මට පිහිටට පිළිසරණට ආවේ. එදා ඔබ වහන්සේ මට තිසරණේ සමාදන් කරලා මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව සජ්ජායනා කරලා පංචශීලේ සමාදන් කරමින් හිටියේ. ඒ වෙලාවේ මගේ ජීවිතය අවසන් වුණා. මං ඒ ජීවිතේ ගත කරන්න පුළුවන් ඒ පින අවසන් වෙච්ච නිසාම ඒ වගේම ඔබ වහන්සේ ගැනත් ඒ ධර්මයේ ගැනත් හිත පහදවාගෙන හිටපු ඒ පිනින්ම මම මේ තවතිසා දිව්‍ය ලෝකේ උපත ලැබුවා. ඉතින් දිව්‍ය රජතුමා ඇතුළු නැත්තම් සක්‍ර දෙවියන් ඇතුළු සියලුම දෙවි දේවතාවෝ මට අමතන්නේ මහා දත්ත දිව්‍ය පුත්‍රයා කියලා. අනේ ස්වාමීනි, එදා ඔබ වහන්සේ දේශනා කරපු ඒ සතර සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවම නැවතත් සජ්ජායනා කරන සේක්වා කියලා අනුකම්පාවෙන් ඉල්ලා සිටියා. පින්වතුනි, මේ ස්වාමින් වහන්සේත් ඒ දිව්‍ය පුත්‍රයාත් දෙවගණන්ට තියෙන අනුකම්පාවෙන්ම නැවතත් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව සජ්ජායනා කරන්නට ගත්තා. පින්වතුනි, මේ සූත්‍ර දේශනාව සජ්ජායනා කරද්දී ඒ මහා දත්ත දිව්‍ය පුත්‍රයා ඇතුළු ඒ දහස් ගණන් දිව්‍ය අප්සරාවෝ උතුම් සෝතාපන්න ඵලයට පත් වුණා. පින්වතුනි, සෝතාපන්න වෙච්ච කෙනෙකුට ගෙවන්න තියෙන්නේ දුක හරීම ටිකයි, සීමිතයි. අපි සසරේ යද්දී ගෙවන්න තියෙන දුක මහා මේරු පර්වතයේ වගේ නම් පින්වතුනි, සෝතාපන්න වෙච්ච කෙනෙකුට ගෙවන්න තියෙන දුක ඒ මහා මේරු පර්වතයේ පාමුල තියෙන පුංචි වැලි කැටයක් වගේ. ඒ වගේමයි සසරේ යන කෙනෙකුට ගෙවන්න තියෙන දුක සතර මහා සාගරයේ ජලය වගේ නම් සෝතාපන්න වෙච්ච කෙනෙකුට ගෙවන්න තියෙන දුක අතට ගත්ත දියදෝතක් වගේ හරීම ටිකයි. පින්වතුනි, මීසා විශාල සැපයකට පත් වුණේම මේ තිරිසන් සතා පවා මීසා විශාල සැපයකට පත් වුණේම සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරට ලැබීම නිසාමයි. ඊතා සුළු මොහොතක් නමුත් සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කිරීම නම් පින්වතුනි, ඒ කෙනා ලබන වාග්යක්මයි. ඉතින් පින්වතුනි, මේ සමාජ ගත්තොත් බොහෝ දෙනා ඉන්නේ අසත්පුරුෂයෝ. ඒ වගේමයි මිත්‍ර රූපයෙන් එන පාප මිත්‍රයෝ. පින්වතුනි, ඒ පිරිස හඳුනා ගන්නට පහසුයි. ඒ පිරිස කවදාවත් කෙලෙහි ගුණ සිහි කරන්නේ නැහැ. අම්මට තාත්තට ගරු කරන්නේ, වැඩිහිටියන්ට ගරු කරන්නේ, සලකන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ ගුරුවරයෙක්ගේ ගුණක්වත් කියන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, පින් දහම් වල නියැලෙන්නේ නැහැ. ධර්මය අහන්න යොමු වෙන්නේ නැහැ. පින්වතුනි, මේ සසර දුක ගැන කතා බස් කරන්නේ නැහැ. මේ తాවකාලික සතුටකටම ගැලිලා විවිධාකාර පව්වලට විවිධාකාර දේවල් වලට අපිව නැඹුරු කරනවා. ඉතින් මේ මිත්‍ර ප්‍රතිරූපකයෝ
හඳුනා ගන්නට. ඒ වගේමයි පින්වතුනි සත්පුරුෂ ආශ්‍රයම නිතර නියැලෙන්න. සත්පුරුෂයා හඳුනා ගන්නට. සත්පුරුෂ ආශ්‍රයයට යොමු වෙලා මේ සත්පුරුෂ කල්යාණ ධර්මයේ අහලා ඒ කල්යාණ ධර්මයේ හික්මිලා මේ සියලු දෙනාටම ගෝර භයංකර සසරින් ඈතර වෙන්න වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි.